වර්තමානයේ වන විට උපරිම මිනිස් ආයු කාලය අවුරුදු 80 දක්වා කෙටි වෙලා තියෙනවා. සමහර වෙලාවට ඒක අවුරුදු 75 පමණ වෙලා තියෙනවා. බොහොම සුළු පිරිසක් තමා 80 පන්නලා 90 එහෙමත් නැත්නම් 100 දක්වා ජීවත් වෙන්නේ. මෙයින් පෙනී යන්නේ වර්තමානයේ වන විට සහ අනාගතයේ වන විට මිනිසාගේ ආයු කාලය එන්නෙම අඩු වෙනවා කියන එක. මොකද අතීතයේ මිනිසුන් අවුරුදු 120 වගේ වයස දක්වා ජීවත් වෙලා තියෙනවා. පැරණි පොත්පත්වල බෞද්ධ ආගමේ සඳහන් වන පරිදි ඊටත් වඩා ආයු විඳපු අය සඳහන් වෙලා තියෙනවා. ඒ අවුරුදු 120 තමා මේ වන විට අවුරුදු 80 දක්වා අඩු වෙලා තියෙන්නේ. ඉතින් ඇත්තටම මේකට හේතුව මොකද්ද? උපරිම මිනිස් ආයු කාලයේ ස්ථාවරව පැවතුනද බොහෝ කලාපවල සාමාන්‍ය ආයු අපේක්ෂාව මෑත කාලීනව පහත වැටීමකට ලක් වෙලා තියෙනවා. මේ ප්‍රධාන වශයෙන් මෙහෙයවනු ලබන්නේ මානව ජාන විද්‍යාවට වඩා නූතන පාරිසරික වෙනස්කම් සහ ජීවන රටා අභියෝග මගින්. නූතන ලෝකයේ අපි කන වස සහිත කෑම බීම, ඒ වගේම අපි හුස්ම ගන්නා විට අපි ආග්‍රහණය කරන විෂ සහිත දුම් වගේ දේවල් මේ සඳහා ප්‍රධාන හේතු සාධක වෙලා තියෙනවා. ඒ වගේම මේ වන විට රථ වාහන භාවිතය වැඩි නිසා වෙන අනතුරු, ඒ වගේම මිනිසුන්ගේ තියෙන කලහකාරී හැසිරීම් වගේ දේවල් හින්දා මිනිසුන්ගේ ආයු කාලය එන්නෙම අඩු වෙනවා. බුදුදහමට අනුව කියනවා මිනිසාට මුර්ග සංඥාව පහළ වෙනවා කියලා. මුර්ග සංඥාව කියන්නේ තව කෙනෙක් දැක්කහම මරණීය චේතනාවක් පහළ වෙන එකට. ඉතින් ඒ අනුව මම හිතනවා වර්තමානයේ වන විට මුර්ග සංඥාව පහළ වෙමින් පවතිනවා කියලා. එකිනෙකා කලකොටා ගන්න මේ සඳහා හේතුවක් වශයෙනි. ඒ වගේම බලාපොරොත්තු සුන්වීමේ මරණ, එහෙම නැත්නම් මත්ද්‍රව්‍ය අනිසි භාවිතය, ඔපියොයිඩ් ඇබ්බැහිවීම වැනි දේවලුත්, සියදිවි නසා ගැනීම සහ මද්‍යසාර අක්මා රෝග වැඩිවීම සහ ඇමරිකා එක්සත් ජනපදයේ වැනි කලාපවල සාමාන්‍ය ආයු කාලය සැලකිය යුතු ලෙස අඩු කරලා තියෙනවා. ඒ වගේම තරබාරුකම ඉහළ යාම, දුර්වල ආහාර තේරීම සහ ව්‍යායාම නොමැතිකම, නිදන්ගත රෝග, ජීවිත අවදානමට ලක්වන කරුණු වෙලා තියෙනවා. පොලියේ සෞඛ්‍ය අර්බුදයත් මේ සඳහා ප්‍රධාන හේතුවක්. COVID-19 වැනි වසංගත රෝග අපේක්ෂාවෙන් වසර ගණනාවක ප්‍රගතිය తాවකාලිකව මකා දමලා තියෙනවා. පාරිසරික සහ ආතති සාධක ලෙස නවීන සමාජ ආතතිකාරක සහ පරිසර දූෂණය සහ අධික ලෙස සැකසූ ආහාර සමස්ත සෞඛ්‍ය අඩු කර ගැනීමට දිගුකාලීන ශෛලීය සහ DNA වලට හානිදායක වෙලා තියෙනවා. කෙසේ නමුත් අනාගතයේ වෙන විට මේ අවුරුදු 80 කියන වයස් පරතරය 70, 60, 50 දක්වා අඩු වෙන්න පුළුවන්. ඒ කියන්නේ කාලයත් සමග මිනිසාගේ ආයු කාලය එන්නෙම අඩු වෙනවා. ඒ වගේම මිනිසුන්ගේ ක්‍රියාකලාපය නිසා එන්නෙම මනුස්ස ජාතිය ටිකෙන් ටික අඩු වෙමින් පවතිනවා. ඉතින් අපි මනුස්සයින් වශයෙන් සාඩ ධර්මාතීන් වගේම සෞඛ්‍ය අතින්, ඒ වගේම මානව හිතවාදී ලෙස ජීවත් වෙන්න පුරුදු වෙන්න ඕනේ. ඇත්තටම ජීවිතය කියන්නේ අපි පොඩි කාලයකට ආපු පොඩි ගමනක් විතරයි. ඒ කාලය තුල කලහකාරී ලෙස ඇනකොටාගෙන ජීවත් වෙන එකේ තේරුම මොකද්ද? අපි ජීවිතේ බොහොම සරල විදිහට සතුටින් ගත කරන්න ඕනේ. මේ මොහොත සතුටින් ඉන්න ඕනේ. මොකද ඉදිරි තප්පර කීපය තුල අපිට මොකක් වෙයිද කියලා අපිට කියන්න බෑ.